අනේ මොකෝ ඉඳලා টොප් තැනකට පාත් වෙලා තියෙන්නේ. අනේ එහෙද කියන්නේ. අනේ මොකද? මං කට්ටිය මනමාලයා කියලා මුන් කට්ටිය ෆොටෝ ගහනවා. අයියා පාත් දෙනවා වැඩි. මල්ලි. අනේ ඩිංගිරි. උදේ පාන්දරමක හරි කියන. අනේද කියන්න අයියේ. දෙමු නිකන් රබුටන් විසි වෙන්න එක. ඕන රම්පෙට පොල්. දෙමු නිකන් টොප් එකටම එක. අනේ දහම. ඔන්න ගත්ත එහෙනම්. ඕන ගියා. සෝකය දුක ආවත් මට කොයි තරම්. සෝකය දුක ආවත් මට කොයි තරම්. ජනසීම සොයමි අතන කට ඇරන්. ඕන වහගන්න. අනේ මොකද? අර නංගිලා ටික වන්දියා කට ඇරන් බලන්. අයියා පාත් දෙනවනේ. මේක තමයි මල්ලිගේ පැද්දිලා වැඩි වුණා මෙතන ආවා. මල්ලි අනේ මොකෝයි? උදේ පාන්දරමක හරි කියන එක. එහෙ මොකෝ? දැන් පුතේ මේකයි කාරණාව. තෝ බඩු කැල් දෙකක් ඉන්නව ගෙන්න ගන්න. ආබා පුතේ මුන් දෙන්න කවදාරි හම් වෙනකන් තමයි. ආමපා. අනේ මොකෝ? වරෙන් ඔය උදේ එකයි කොට එකයි. මේ වර. මල්ලි ඔයාට. මේ පුතාලා දෙන්න. මේ වර. Oh my god. සුදු අම්මේ YouTube එකේ හානව නේද මුන් දෙන්න. අද තමයි මුන් දෙන්න මගේ වැඩ කැලේ දැක ගන්න. දැන් මල්ලි මේකේ කාරණාව. මොකක්ද? මුගේ අත හීතල වෙලා. මොකද කරන්නේ ඉතින් අද? මේක තමයි දෙන්නද වැඩ. අද උදේ මුන්දේට දැක්කම කවියා මතක් වුණා. ආමපා. කියන්නේ අනේ කියලා දාන්නේ. කියලා දාන්න. කන්නට ගියත් කන බත් ටික කිලි ගියා. බොන්නට ගියා බොන දිය ටික පෙවි ගියා. වතුරන තියලා. නින්දට ගියත් මට හොඳටම නින්ද ගියා. ආමපා. මූටද කියන්නේ. මූටනේ. මූ දකින්න විට වාහන වමනේ ගියා. මේක කියනමයි කියලා හිතුවා. දැන් හරිද? මම පුදුම ලොකුට එන්නේ. අනේද කියන්නේ. වැඩි හිරියරක් නොකර මුන්දරට යන්න අනේ මොකෝ බලහන්කො ලලිත නංගිත් ඇවිල්ලා. අනේ හා පිරිමා මල්ලිත් ඇවිල්ලා. ආවුනේ එකක්. මල්ලි. අනේ මොකෝ අයියේ. දෙමු නිකන් කට්ටියට චූන් එකක් නැගලා. චූන් එකක් දෙමු දැන්. හබා පුටේ අප්පුඩියක් ගාලා හපෝට එකක් දෙන්න ඕනේ හොඳ. ඒගොල්ලෝ දෙනවා. බුදු අම්මේ මූ ඉල්ලලා කලින් දෙන සීන් එකේ. ඒකෙම දෙනවා. පොඩ්ඩක් ඉන්න නාම චූන් එක දාන්නේ නැහැ. අනේ හා. ඔන්න දාම එහෙනම්. ඕන ගියා. ඔන්න ගත්තා එහෙනම්. ඕන ගියා. දුන්නරි දෙන්න. අනේ හරි. දිගරයි දිගර ගොඩයි දිගර ගොඩයි. ඔන්න පුතේ සාරයි. සාරයි පැටියා තාත්තා වෙනා තාර පැටියා තාත්තා තාර පැටියා මේක තමයි ලීලා පැටියා. දිගර ගොඩයි දිගර දෙනාලි. දිගරයි දිගර දිගයි. ඔන්න පුතේ සාරයි. ඔන්න පුතේ ඒ කොහෙද වැටිලා තියෙන හෙනි මෙතන. දැන් තමයි තොක්කොටන්ට ඔය ආහාරයෙන් බලාගෙන. බලහන්කො මෙතන නිකන් මහිලා සමිතිය වගේ. අනේ මොකෝ. අනේ මෙයා දැක්කම කවියක් මතක් වුණා. අම්මපා. ඔයාට කියන්නේ. ඔන්. කමක් නැද්ද? නංගි නම් කැමැත්තෙන් ඉන්න කැමැති. එන්න බලන්න පොඩ්ඩක්. මේ බලහන්කො අත සීතල වෙලා ගියා. වැඩි හිර. වැඩි හිර ඕනේ බලාගෙන පරිස්සමෙන්. මම ගෙදර අපේ අම්මට බෑ කිව්වා. අනේ අනිත් අත දෙන්න බලන්න.
දැන් හරි වරෙන් නම් කියන්න. ආහා. ඒයි අනේ ඔන්න. ඒයි දැන් තමයි ඔයා කෑ ගහන්න එපා. ඒයි දැන් තමයි අර ගමන යන්නේ. අනේ මොකේ ගමනක්ද? අර ඉන්දියානු ක්‍රමයට වටහතක් කියන්නේ. ආහා ඔන්න උඩින් මාල්. ඒයි අපි දෙන්න ගැලපෙනවනේ. ගලපනවා. ඒ අපි දෙන්න ගැලපෙනවනේ. ගැලපෙනවා. තෝ බඩු කැලි දෙක ආසයි කිරිහොදී වගේ. ඉතින් වගේ. පුදුම සමානකමක් තියෙනවා. ඇහත් ඒයි ආහා. ඒයි කවියක් තියෙනවා කියන්නේ. ආහා. කමක් නැද්ද? කාමක් නෑනේ. බුදු අම්මේ වෙලාව දෙනවනම් වරුවක් හරි මෙහෙම පද්ද ඉන්නවා. අනේ බලාගෙන. ඒයි මල්ලි. අනේ මොකෝ අයියේ. ඕන්න කියන හොඳ. ඔනේ හා. කට කෑවක් කියන හොඳ. කියන්නේ. හැඳ යමේ හිරු බැස යන වෙලාවට ඉනට අත තියන් බර කල්පනාවක අම්මපා. ඉරවිදි තනියම දෙකලාවක ඒයි අනේ මොකෝ නැතුනේ. බඩු ගෙනල්ලා තියෙන්නේ මොන වගේද? මේක දීලා අන්තිමේ කියන්නේ ඒ මොකද්ද? කුප්පල දෙන්න හදන්නේ ආහන්න බල පීපිලා. ඒයි අනේ හා. කමක් නැද්ද කාමක් නෑ. Thank you so much. එන්නද ගෙදර කවුරුත් නැති වෙලාවට නගලම ගියා ඒ වැඩේ බුදු අම්මේ ගිහිල්ලා වාඩි වෙන්න දරුවෝ නගලම ගියා වැඩේ අනේ මොකෝ නේද ආහා මෙන්න මේ ඇවිල්ලා කිව්වා තියෙන්නේ නේද අනේ මොකද කියන්නේ ලස්සනාව ඉදිරිපත් කරා නේද අනහරි කට කණේ තියා හිනා වුණාට බොහොමත් ස්තුතියි කිව්වා අනහරි එහෙනම් පුතේ මේක මේ විලු කර කරා වගේම ආශිර්වාදාත්මක නැටුමක් කිව්වා නේද නර්තනයක් කියනවා එහෙනම් මේ පැමිණි සිටිනා සිළු දෙනාගේම ගේම ඉතින් පාදෙන් දක්කරෝ කන්දකාරයක් කියනනම් ඒ සියල්ලක්ම දූරි බෝත වෙන්න කියලා වෙන්න කියලා පුරුෂ පන්ත කවියක් කියලා අනේ හරි අපිට යන්න හදමු නේද කොහොමද බොහෝ කාලක් කපේ මුනි දුබුදු වී සුරං හට බල දෙසුවා හින්දා එකල දෙවියෝ ආසේ වැඩ සිට සුවංග මල් වයි වැස්සු වෙගදා මේ කල්පය පන්දහව පවතින බුද්ධ ශාසනේ අනුවසින්දා අකල මරණට පැමිණි දෝසය දෙපිට පසුලක උරවාහින්ගා හලෝ හායි කොහමද? හොඳයි ඔයා මාර කුකුලෙක්නේ. මම දැක්කා මේ ඔයා මේ ස්ටෙෆනිට දීපු ලයින් එක. ඔතනට එන්න බැරි කමට මෙතනට ආවේ හොඳයි යන්නේ. මේ සංගීතයට මලක් නැහැ? නෑ එයාට ඊළඟ වටේදී ඒ කියන්නේ මල හැම වටේම එක්කෙනෙක්ට දෙනවද නැත්නම් මේ දෙන්නට විතරයිද? හිතුනොත් ඔක්කොටම දෙනවා මේ මම කියන්න ඕනේ ඔයාත් එක්ක මේ කතා කරපු ඒ මල්ලිත් මාර ටැලන්ටඩ් ආ. very very good. මේ පැටියා හරි ඔයා කොයින්ද ඉන්නේ විස්තර ටිකක් කියන්න ගෝවා ගැන අපිට. ඉන්නේ පානදුරේ ආවේ පානදුරේ ඉඳන් යන්නේ පානදුරේට ලංකාවේ කලාව ලොකු තැනක තියෙන වෙලාවක ඉතින් මේක හොඳ ස්ටේජ් එකක් වුණා මේ මට මේක ඉදිරිපත් කරන්න අද ඔයගොල්ලෝ එන්ජොයි කරා හදුරු කරා බොහොමත්ම ස්තුතියි ගැන මම කියන්න ඕනේ ඔයාගේ ටැලන්ට් එක මාරු ඒ වගේම ඔයා කරපු විදියත් ලස්සනයි. ඔයා හරි කියුට්. ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් කියන්නේ ජාත්‍යන්තර වේදිකාවක්. ඒ වේදිකාව තුල අපේ කලාව මේ වගේ සුන්දරව ඉදිරිපත් කරනකොට මම හිතන්නේ කියන හැමදේම ලෝකයේ හැම ඉන්න හැම කෙනාටම තේරෙන්නේ නැති වෙයි. නමුත් එවාගේ බොඩි ලැන්ග්වේජ් එකේනුයි වාගේ කටහඬේ ටෝන් එකේනුයි මිනිසුන්ට තේරෙනවා. අනිවාර්යයෙන්. ඔයා කියන්නේ යම් කිසිට hina වෙන්න දෙයක් හෝ ඒ විහිළු සහගත දෙයක් කියන එක. ලැජ්ජ වෙනවානේ පව් බබා. නෑ මේක උපන් ඇති හරි. ඔය උපන් හැටියට කරපු දේ හොඳටම ඇති. Hey, ඔව් ඔයා මොකාට දෙන්න හදන්නේ hey. ඕ අද කියන්න ආසයි ඔය ඒ කියනවට. ආයි කියන්නේ? ඒයි I love your personality. thank you Your personality is really vibrant. Thank ඒක සන් එකක් වගේ එනර්ජි ගොඩාක් තියෙනවා. මං දන්නවා මොකක් හරි කිව්ව මට තේරෙන්නේ නැහැ ඔක්කොම. But your personality is awesome. හැමෝටම ඒගොල්ලෝ බලලා your stand up එක ඇත්තටම මට ගොඩාක් enjoy කරා. Thank you. I really liked it සෙට් වෙලා also වගේ වැඩ. huh? වැඩ සෙට් වෙලා වගේ. And also both of you you were really good ලස්සන act එකක්. I really enjoyed it. Thank and you. thank you for the mala. thank you love you so much Thank ඕන you. නිසා කියන්න පුළුවන් ඕන දෙයක්
දැන් ලංකාවේ සාම්ප්‍රදායේන එකක් විදිහට නිකන් හිතන්න මේ ඔය තොইল පයිල් වල එලි වෙනකන් ඇවිල්ලා අපි මේ පිනවනවනේ. දැන් ඔය ජොබ් එකට තියෙනවනේ හෙන්න ලොකු මාකට් එකක්. ඒක තමයි අර ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කියන එක දැන් මේ ස්ටෙෆ්නි කෙනුත් කියවුණා. ඒකට පුළුවන් කියන්නේ ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ස්ලා ඉන්නවා ගොට් ටැලන්ට් දිනපු. ඒ හින්දා මේ පාර අපේම ಜಾති එකක්. හැබැයි තව ගොඩක් දේවල් තියෙනවා. පැහැදිලි වෙන්න ඕනේ. හැමෝටම තේරෙන්න ඕනේ. ඒ වගේ මම දැක්ක හීනයක්. අනේ මේ වගේ ටැලන්ට් එකකට ඒ වගේ තව උවමනාවක් මේක සුද්ධ කරගන්න ඕන වුණොත් අවස්ථාවක් තියෙනවා. මෙන්න වේදිකාවක් තියෙනවා. අහලා බලන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. මේ මාර සපෝට් එකක් ඉන්නවා යාට. මේ කියන්නේ මේ අත නැතුව බෑ. මේ අත් කැඩිලා වගේ මේක මාර වටිනා මෙවලමක්. එතකොට මෙයාවත් හරියට පාවිච්චි කරගෙන අපි අමුතු වැඩක් කරමු. අනිවාර්යයෙන්ම. අනිවාර්යෙන් කමෙන්ට් එකට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අකිල කිය yes Stephanie Hey! Yes! Sagena Hey! Yeah! බොහොම ස්තුතියි. හතරවෙනි yes yes